හරි බොයිස් අද ගෙනල්ලා තියෙන්නේ ප්‍රිමිටිව් කියන මෙන්න මේ මූවි එක. ඔයාලා සාමාන්‍යයෙන් ඩයිනෝසර්ලාට එහෙම ආසයි නම් මේක බලන්න. IMDb 5.4ක් වගේ අරන් තියෙනවා. සාමාන්‍ය හොඳයි ෆිල්ම් එක. එන අභියම් ෆිල්ම් එකට. ගයිස් කතාව පටන් ගන්න 1968 වියට්නාම් වල තියෙන ඇමරිකන් හමුදා කඳවුරකින්. මේ තමයි මේජර් වෝල්ස්. මම මෙයාට මේජර් කියන්නම්. ආමි බේස් එකේ රෂියන් සෝල්ජර්ස් නිසා අවතන් වුණු වියට්නාම් කට්ටියක් ඉන්නවා. මේජර්ට ඇමතුමක් කියන එයාලගේ කණ්ඩායම සෝල්ජර්ස්ලා වගේ හදිසි ගලවා ගැනීමක් කිල්ලුවා කියලා. ඒ වුණාට දැන් එයාලගේ ප්‍රචාරයක් නැහැලු. මේජර් එයාලගේ කෙනෙක්ගෙන් අහනවා වල්චර් ටීම් එක තාම ආවේ නැද්ද කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ එයාලගේ මිෂන් එක කරන ගමන් ඉන්න වල්චර් ටීම් එක. එයාලගේ මිෂන් එක තමයි රෂියන් කඳවුරක හිර වෙලා ඉන්න එයාලගේ සෝල්ජර්ස්ලා බේරගන්න එක. මේ තමයි ස්නයිපර් ලෝගන්. අනිත් කෙනා ස්නයිපර්ට සපෝට් එක දෙන කෙනා. මිනිස්සුන්ට ෆයර් කරද්දී ලෝගන්ට පොඩි අවුලක් තියෙනවා. කොහොම හරි මෙයාලා වැඩේ ඉවරයක් කරලා එයාලගේ පන පිටින් හිටපු සෝල්ජර්ස්ලා බේරගන්නවා. ඊළඟට මෙයාලව ගෙනියන්න එන පයිලට්ගෙන් මෙයාලා දැනගන්න මෙයාලට පොඩි විවේකයක් ගන්නේ නැතුව තව මිෂන් එකකට මේජර් එන්න කියලා. ඉතින් මේජර්ගේ නෑදෑයෝ මතක් කරගෙන මෙයාලා යනවා. ඒ ඉන්නේ සාජන් බේකර්. මෙයා තමයි ටීම් එකේ ලීඩර්. බේකර් මේජර් එක්ක තරඟ කරන්නේ තමන්ගේ ගොල්ලන්ට පොඩි විවේකයක් දෙන්න කියලා. ඒ වෙලාවට මේජර් බේකර්ටත් දැන්ලා කියන්නේ කොල්ලොට යොද කරගෙන එන්න යා මිෂන් එක පැහැදිලි කරන්නම් කියලා. මේජර් කියන්නේ බේකර්ලට එයා කොල්ලෝයක් කියවුවා මේ නිම්නයකට ඒ නිම්නේ යාපු කොල්ලෝ ටික තාම සද්දයක් නැහැ. එයාලට මොකද උනේ මරුණාද ඉන්නවද කියලා දැනගෙන ඉස්සක් ඔයාලා බේස් එකට එන්න බෑ කියලා. පළුයන්ට කොහොම හරි බයිනවා මෙයාලා. මේජර් මෙයාලට බැන්නට වේගයට කියන කොල්ලෝ ටික පරිස්සමෙන් ආයෙ එක්කන් එන්න කියලා. කොහොම හරි මේ ටීම් එකට අලුතෙන් ආව කොල්ලා ලියෝන් මුට තමයි කමියුනිකේෂන් බඩ් එක ගෙනියන්න බාර දීලා තියෙන්නේ. ටීම් එකේ යන්න ගලින් හම්බ වෙන පොඩි වෙලාවේ පොඩි වන්නයක් ගන්නවා. මේ ක්‍රිස් මූ තමයි ලෝගන්ට ස්නයිප් කරන්න සපෝට් එක දෙන්නේ. මූ ෆුල් ආතල්ලේ ඉන්න ඩයල් එක. අපේ ටීම් එක හෙලියකින් මිෂන් එක කරන තැනට සේෆ් ගෙනිහින් බස්සනවා. මුන් බහැපු ගමන් කරන්නේ වටේන් පරීක්ෂා කරලා බලනවා. එතකොට මෙයාලට හම්බ වෙන ලොකු අඩිසලකුණු වගේ. තව ලොකු ජරාගඩකුත් හම්බ වෙනවා. මුන් ඉතින් මේජර්ටත් බයිනවා මූණ මකුල කියන්නේ නැතුව එව්වත් දන්නේ නැහැ කියලා. කොහොම හරි කට්ටිය මෙයාලගේ මිෂන් එකට යන්න පටන් ගන්නවා. ඔල්රෙඩි කොහොම අමුතු සද්දෝකෙකුත් ඇහෙනවා. ඒත් එක්කම බේකව මොකෙක් හරි කළුවරේ අදන් යනවා. බේකට බේන්නේ නැහැ මොකෙද්ද කියලා. බේක කොහොම හරි වෙඩි තියලා බේරනවා. අපේ කොල්ලෝ ටිකත් බේකව හොයාගෙන වෙඩි සද්දේ පස්සෙන් එනවා. මේ කැලෑවේ කවුද ඉන්නේ කියලා හොයන්න ආපු රෂියන් ටීම් එකකුත් ඉන්නවා. එයාලටත් බේකගේ වෙඩි සද්දය එනවා. මෙයාලගේ ජෙනරල් තමයි මෙයාලට කියලා තියෙන්නේ කැලෑවේ වෙන කවුද ඉන්නේ කියලා බලන්න කියලා. මෙයාලට මේ පැත්තේ කැලේ යන ටිකක් දන්න උදව් කරන්න වියට්නාම් කෙනෙකුත් ඉන්නවා. මේ කට්ටියක් දන්නේ නැහැ හැබැයි කැලේ අමුතු ශත්‍රු ජාතියක් ඉන්නවා කියලා. මෙයාලගේ කෙනෙක්ට තර සත්තු පහර දෙනවා. ඊට පස්සේ අපිට ආයෙත් පෙන්වන්නේ වල්ජර් ටීම් එක. මෙයාලට කැලේ තිබිලා මොකෙක් හරි සතෙක්ගේ නියපොත්තක් හම්බ වෙනවා. මේක දැක්කහම ටීම් එකේ එක්කෙනෙක් නම් කියන්නේ දමල ගහලා යන්න යමු කියලා. මේක මතක් කරනවා මේ අපේ කට්ටියක් හොයන්න යන්නේ ඒක නිසා දිගටම යමු කියලා. කොල්ලෝ ටික ඉස්සරහට යද්දී එයාලට උමගක් හම්බ වෙනවා. අපේ ටීම් එක ඇතුලේ මොනවද තියෙන්නේ බලන්න තීරණය කරනවා. මෙයාලා උමග දිගේ යද්දී මෙයාලට රුසියානු මලසිරුරු වගේකුත් හම්බ වෙනවා. තවත් ඉස්සරහට යද්දී මෙයාලට එකපාරක් පොඩි සත්තු වගේක් පහර දෙන්න පටන් ගන්නවා. දන්න වැඩ සේරම දාලා සෙට් එක කොහොම හරි එතනින් එළියට එනවා. වෙඩි තියලා එන ගේමක් දීලා උමගින් එළියට එද්දී බේකේ අලුත් කොල්ලයි ටීම් එකකින් වෙන් වෙලා. අලුත් කොල්ල ලියෝන් මෙයාලා ඉස්සරහට යනවා ටීම් එකේ අනිත් අයත් ගුහාවෙන් එළියට ඇවිත් බේකලා හොයන්න පටන් ගන්නවා. බේකලා හොයද්දි ටීම් එකේ එහා පැත්තෙන් ලොකු සතෙක් යනවා දකින්න. මෙයාලා සද්ද බද්ද නැතුව ඉන්නවා. බේකලා උමගේ වෙන පැත්තකින් එළියට ඇවිල්ලා තියෙන්නේ. මෙයාලාට ඉස්සරහටම යනවා. ලියෝන් නම් ටිකක් බය වෙලා ඉන්නේ. මෙයාලා දකින්න මොකෙක් හරි සතෙක් නිදන් ඉන්නවා කියලා. මතක තියාගන්න ගයිස් මේ 1900 ගණන් මෙයාලට ලොකු අදහසක් නැහැ ඩයිනෝසර්ලා ගැන. ඩබල් කොහොම හරි ඉතින් මාරු වෙන්න හැදුවට කාලගන්නේ ටීරෙක්ස් පැටව වගේක් එනවා. පැටවුන්ගේ සද්දට අම්මත් ඇහැරෙනවා. දැන් ඉතින් මොකද කරන්නේ? දුවන්න තමයි දෙන්නේ. අන්න එපා කියලා දුවනවා දෙන්නම. ටිකක් දුර යද්දි මෙයාලට එක්ස් මගේ යනවා. ඒ වෙලෙන් පිටිපස්සෙන් තව එකෙක් එනවා. අය මොනවාද ආයෙත් දුවනවා ඉතින්. දෙන්න ඉරේලිය වැටෙනගම්ම දුවලා ගිහින් අතර වෙන්නේ දිය ඇල්ලක් ළඟ. ජුරාසික් වර්ල්ඩ් බලලා දින කට්ටිය මේකට උත්තරේ දෙන්න බලන්න. 1. කොල්ලෝ දෙන්නා රෙක්ස් උදේ කැමරට ගන්නවා. 2. කොල්ලෝ දෙන්න පහලට පැනලා බේරනවා. ඔයාලා වැරදි ගයිස්. රෙක්ස් අයියත් එන වේගෙට බ්‍රේක් ගහ ගන්න බැරුව පාලට වැටෙනවා. කොල්ලෝ දෙන්න බේරලා කොහොම හරි ගොඩ දෙද්දි ගෑනු කෙනෙක් හම්බ වෙනවා. රෙක්ස්ුත් මෙයාලා ටිකක් ගෑන් ගොඩ දෙනවා.
බේරලා එනවා කිව්වට බේගට ලියෝන් උස්සන් එන්නේ. මේ ගෑනු කෙනා මෙයාලට කියනවා රෙක්ස් පවුලක් ඉන්නේ. මේ තාත්තා අම්මා ඉන්නේ ගඟෙන් එහා පැත්තේ පැටව එක කියලා. එයාත් එක්ක දෙන්නට මෙන්න කියනවා. රෙක්ස්ට ට්‍රැක් පැනලා වගේ ඉන්නේ. වැටිච්ච නිසා ටීම් එකේ අනිත් කට්ටියත් එක එක සත්තු පහු කරලා එයාලට මිෂන් එකේ යන්න කිව්ව තැනට එන ගමන් ඉන්නේ. ඒ ගෑනු කෙනාගේ දැනට ගියාම බේක එයාට ඔක්කොම විස්තර කියන්න කියලා තර්ජනය කරනවා. මේ සත්තු මොනොන්ද මුන් කොහොමද ආවේ කියලා. එයා කියන්නේ රෂියන් එයාටයි එයාගේ මහත්තයාට තර්ජනය කරලා පරීක්ෂණ වගේක් කරගත්තා. ඒව අතරතුරේ මෙයාලට වැරදිලා අතීතේ පෝටල් එකක් ඕපන් වෙලා එහෙන් තමයි මේ ඩයිනෝසර්ස් කියන සත්තු జాතිය ආවේ කියලා. මේක අහලා බේකට යගා වෙලා ඉන්නේ. එයා මේජර්ට කෝල් කරලා පළු යනකම් බැනලා ටීම් එකේ ආව හොයාගෙන පණිවිඩයක් කියන්න මෙයාලව ගන්න එන්න කියනවා. ඊට පස්සේ බේක රෂියන් මහාචාර්යවරියවත් එක්ක යන අනිත් අය හොයාගන්න බලනවා. අනිත් පස් දෙනා එන ගමන් ඉන්නකොට ක්‍රිස්ගේ කකුලක් එකපාරටම දුරින් ඉඳන් අර රෂියන් ටීම් එකේ වෙඩි තියනවා. මේ වෙලාවෙන් මෙතෙන්ට පියාඹන ඩයිනෝසර්ලා වගේක් එනවා. මුන්ගේ නම නම් මතක නැහැ දන්නේ මික් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. රෂියන් ටීම් එක හරක් වගේ උන්ට වෙඩි දියද්දි අපේ ටීම් එකේ ෂේප් එකේ මාරු වෙනවා එතනින්. ටීම් එකත් එතනින් බේරලා ගිහින් ක්‍රිස්ගේ තුවාලේ බල ඉද්දිම මගේ රැප්ටර් රංචුවක් මෙයාලා වට කරනවා. වෙඩි සද්ද නිසා ගයිස් බේකර්ස්ලත් මෙතනට ඇවිල්ලා ඉන්නේ. මෙයාලා රැප්ටර්ලාට වෙඩි දීදී ක්‍රිස් එකෙක් කැදන් අරන් ගිහින් වැඩේ දෙන්න යනවා. සෝරි බොයිස් මේ රැප්ටර්ලාට වඩා පොඩි જાතියක් ගුහාවේ හම්බුනේ. පොඩි උන් ටික ක්‍රිස්ව දාලා එකපාරම පැනලා දුවනවා. ඒ වෙලාවේ තමයි රැප්ටර් කෙනෙක් එන්නේ. ක්‍රිස්ගේ කතාව නම් එතනින් ඉවරයි කියලා හිතුවාට බොයිස් ඉවර නෑ තව දිනනවා. ටීම් එකේ ආව හොයාගෙන මහාචාර්යවරියගේ තැනට ගෙනල්ලා ප්‍රතිකාර කරනවා. මේ අතර ටීම් එක හොයාගෙන රැප්ටර් රාංචුව මෙතනටත් ඇවිත් ඇටැක් කරනවා. මේවා බොයිස් විස්තර කරන්න බෑ. ඔයාලට පුළුවන් නම් ඩවුන්ලෝඩ් කරලා බලන්න මේ වගේ ඒවාට ආසනම්. මෙතනදී කොහමද ක්‍රිස් නේඩ් එකක් තියන් අනිත් අයට එයාව දාලා යන්න කියනවා. මෙතන නම් ක්‍රිස්ගේ කතාව ඉවරටම ඉවරයි. මහාචාර්යතුමිය ටීම් එක කැඩලා තිබ්බ බෝට්ටුවක් ළඟට එක්කන් එනවා. පොල්ලෝ එක ඉක්මනට හදාගෙන ගඟක් දිගේ යන ගමන් තමයි ඉන්නේ. මේක ටීම් එක එකතු කරලා කියන්නේ මහාචාර්යතුමිය කිව්වා කියලා රෂියන් ජෙනරල් කෙනෙක් හදන්නේ ඩයිනෝසර්ලා බෝ කරලා උන්ව අල්ලලා ඇමරිකාවට විරුද්ධ ආයුධ විදියට යූස් කරන්න කියලා. ඒක නිසා එයාලා නිකන් මෙතනින් යන්න බෑ. ඒ මොනොත් අයින්ද මිනිස්සු ගොඩක් නිකන් මැරෙයි කියලා. ඒ නිසා අතීතයට තියෙන පෝටල් එක වහන්න ඕනේ කියලා තමයි බේක කියන්නේ. මෙයාලා රෂියන් බේස් එකට යන ගමන් ඉද්දි මෙයාලා ලස්සන සත්තු ගොඩක් හම්බ වෙනවා. ලෝගන්ට නම් පිස්සු තද වෙලා ඉන්නේ ක්‍රිසුත් මැරුණ නිසා. වල්චර්ලා ගිහින් බෝට්ටුවෙන් බෑලා ඉදිරියට යද්දි ආයෙත් අර පොඩි සත්තු රංචුවක් මෙහාට පහර දෙනවා. සසර කලකිරලා ඉන්න ලෝගන් මේ රංචුව දුරට එක්කන් ගිහින් ටීම් එක බේරනවා. ලෝගන්ගේ කතාවත් මෙතනින් ඉවරයි. රෂියන් බේස් එක ළඟට ගිහින් බේක මේජර්ට කියනවා ලොකු ගින්නක් තියෙයි එයාලව බේරගන්න එතනට හෙලියක් එවන්න කියලා. දැන් වල්චර් වැඩේට බහිනවා. මේ ඉන්නේ රෂියන් කැම්ප් එකට අනදෙන ජෙනරල්. කලින් රෂියන් ටීම් එකේ ඉතුරු වුණ දෙන්නත් මෙතනට එනවා. පෝටල් එක දැක්කම මෙයාලට තේරෙනවා මෙයාලගේ අනිත් අය මැරුණ ජෙනරල් නිසා කියලා. ඒ නිසා රෂියන් ටීම් එකේ ඉතුරු වුණ දෙන්න ජෙනරල්ට බහින්න ගන්නවා. ජෙනරල් එයාගේ අයට කියනවා මුන් දෙන්න හිර කරන්න කියලා. අපේ කොල්ලෝ ටික වැඩ විනාශ කරන වැඩේ රැස්ති කරන ගමන් ඉන්නේ. මේ ඇතුලේ බේස් එකේ රෂියන් සෙට් එක T-Rex පැටියෙක් මාරලා බේස් එකට ගෙනදු. දැන් ඉතින් මොකද වෙන්නේ? T-Rex අම්මට මල බැලලා ඉන්නේ. එක්ස් අම්මගේ සද්දේට තාත්තත් මෙතනට එනවා. මේ ඇතුලේ වල්චර්ලාගේ තුන් දෙනෙක් කන්ට්‍රෝල් රූම් එකට මැන ගන්නවා. එළියේ ඉන්න වල්චර් කෙනෙක්ව වියට්නාම් කෙල්ල පිටිපස්සෙන් ඇනලා ඉවරයක් කරනවා. එතකොටම වල්චර් හයිකරව බෝම්බ ඔක්කොම පුපුරලා යනවා. රෙක්ස්ලත් වැඩේ ඉවරයි කියලා එතනින් යනවා. මහාචාර්යතුමී පෝටල් එක නවත්තන්න try එකක් දුන්නට ඒ වෙලාවේ රෂියන් ජෙනරල් දැන් එනවා. ඌ නම් ඉතින් මෝඩේ. ඌ එතනමයි. මහාචාර්යවරිය පාව කට් කරලා පෝටල් එක වහනවා. පරණ යාළුවෝ ටිකකුත් මෙතනට එනවා. දැන් ආයෙත් දෙවිල්ලක් තමයි කොහොමද තියන්නේ guys. බේගයි කොල්ලොයි බෝම්බ දාලා උපරිම ගේමක් දෙනවා ෆයර් කරගෙන. මෙතන නම් වල්චර්ගේ එක කොල්ලෙක් මැරෙනවා. බේගල් ලියෝනයි මහාචාර්යතුමියයි රැප්ටර්ලා එයාලා අල්ලගන්න කලින් එතනින් යවලා රැප්ටර්ලා රංචුව එයාගේ පස්සෙන් ගෙන්න ගන්නවා. මේජර් බෑකප් ගෙනත් තියෙන්නේ. මෙතන බෑකප් පාව සෙට් එකට රැප්ටර්ස්ලා රංචුවයි පියාඹනෝ රංචුවයි ඔක්කොම ඇටැක් කරනවා. බේගල් මෙහෙන් ඔක්කොමත් එක්ක මුළු බේස් එකම පුපුර ගන්නවා. ඉතුරු කට්ටිය චොපර් වලින් එතනින් පැන ගන්නවා. කොහොම හරි අන්තිමට වල්චර්ලාගේ දෙන්නයි ඉතුරු වෙන්නේ බොයිස්. හරි ගයිස් එච්චර වෙලා බලුවට ඉන්නවනේ මේ මගේ පළවෙනි වීඩියෝ එක වීඩියෝ රෙකෝඩ් කරාට පස්සේ මට හිතුණා ෂෝට් වැඩි කියලා. බලමු ඊළඟ පාරින් නම් මම තව ටිකක් එක්ස්ටෙන්ඩ් කරන්න බලන්නම්.
අඩුපාඩු තියෙනවා නම් කියාගෙන යන්න. හොඳ නම් ඕනේ අඩුපාඩු ටික කියාගෙන යන්න. එතකොට මට ලේසි ඊළඟ වීඩියෝ එකෙන් හදාගන්න. හරි ගයිස් එහෙනම් අපි ගියා.